හායි මගේ පළවෙනි තෙමු ඕඩ් එක ආවා ෆයිනලි. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. මට මතකයි මොනවද තිබ්බේ කියලා. මට මතක නැති කමක් නැහැ. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. මේක ලංකාවේ සල්ලි වලින් මම ඩුබායි ඉන්න නිසා මම ඩිරම්ස් වලින් තමයි පේ කරේ. තරහ බලමු ඩිරම්ස් වලින් මට කොච්චරක් ගියාද කියලා මේකට සහ රුපීස් වලින් අපිට කොච්චරක් ගිහිලා තියෙනවද කියලා. හැබැයි මං හිතන්නේ හරිම ලාභයි තෙමු එකේ බඩු. අපි බලමු මේ වගේම බඩු ක්වොලිටිද කියලා. මේ තියෙන මගේ ෆස්ට් ඕඩර් එක. ලොකු පැකේජ් එකක් තියෙනවා කිලෝ 2යි හරි 3යි ගාණක් හරි. වැඩේ කියන්නේ මේ ඕඩර් එක ආවේ මම වැඩ කරන තැනට. මගේ ගෙදරට ඩිලිවරි කරලා මම ගෙදර නැති හින්දා රූම්මේට්ස්ලා කියලා එයා මම වැඩ කරන බිල්ඩින් එකේම තමයි මගේ ගෙදරක් තියෙන්නේ. මම ඉන්නේ මේ එතනට දෙන්න කියලා. අපි කරලා බලමු මොනවද තියෙන්නේ කියලා. මට මතකයි මම දාපුවා. අමතක නෑ. නැත්තම් අර ගොඩක් තෙමු ඕඩර්ස් අන්බොක්ස් කරන අයට ගොඩක් අමතක වෙනවනේ මොනවාද තමයි දැම්මේ කියලා. ඒක අමතක වීමක් නැහැ. බලමු මොනවද තියෙන්නේ කියලා. පළවෙනියට මට බොක්ස් එකක් වගේ එකක් හම්බුණා. මම හිතන්නේ මේකේ ෂේඩ්ස් තියෙන්නේ. මම ෂේඩ්ස් දැම්මා. ෂේඩ්ස් කීපයක් දැම්මා. බලමු. ඔව් ෂේඩ්ස් තියෙනවා. මම නිකන් ආසයි මේකේ මේ ට්‍රාන්ස්පරන්ස් එකට ඒ හින්දායි දැන් මේ ට්‍රාන්ස්පරන්ස් එක ඕන හින්දාමයි මම දැම්මේ. මේක ලාභයි ඩිරාම් 6යි ගාණක් මට උනේ මේ තුනම. කලර්ස් තුනක් තියෙනවා. මේක බ්ලැක් එක. මේක තමයි මට ඕනේ ට්‍රාන්ස්පරන්ස් එක. මේක නම් වැඩි මං ආස නැහැ. ඒ වුණත් මේකත් ලස්සනයි. ඒ ට්‍රාන්ස්පරන්ස් එක දාන්න. හැබැයි මේ ඩිරාම් 6ට වර්ක් මම මේක ආසයි මේ මගේ යාළුවෙක් දාන් හිටියා මේ ට්‍රාන්ස්පරන්ස් කලර් ෂේඩ්ස් දෙක මම ඒ හින්දාමයි මේ ඒකට ආසිතට මම ඕඩර් කරේ. තව බොක්ස් දෙකක් තිබ්බද කොහෙද? තව මේ අයි පැචස් බොක්ස් දෙකක් තියෙනවා. මේ බොක්ස් දෙකක් තියෙනවා මෙතනින්. එහෙක තියෙනවා පීස් 60ක්. දෙපැත්තටම මාසෙකට එක බොක්ස් එක තියෙන මාසෙකට පීස් 60 120ක් තියෙනවා මේකේ. මේක හොඳයි මොකද මගේ මේ ගොඩක් ඔය ડિප්‍රෙස් ස්ට්‍රෙස් වුණාම මේ මගේ ඇස් යට කළු වෙනවා. ඇස් බහිනවා. ඉතින් ගොඩක්ම මගේ ඔය මේ ස්ට්‍රෙස් වුණාම ගොඩක් පේන්නේ මගේ ඇස් වලින්. එහෙනම් මම ඕඩර් කරා මේක. මේ අයි පැච් එක ඒක ගොඩක් හොඳයි. ඒක ඊළඟට මේක ෆ්‍රොක් එකක් වෙන්නේ නැති මම ෆ්‍රොක් ගොඩක් ඕඩර් කරා. ෆ්‍රොක් මං හිතන්නේ තුනක් හෝ හතරක් මම ෆ්‍රොක් ඕඩර් කරා. නෑ මේක ඇවිල්ලා මේක ෆ්‍රොක් එකක්. මේක ෂෝට් ෆ්‍රොක් එකක්. ඒක ලස්සනයි හරිම ලස්සනයි. ඒක මං කාට හරි මේ වගේ ෆොටෝස් ඕන නම් හරි ඩිරම්ස් වලින් කොච්චරක් ගියාද කියලා හරි ප්‍රයිස් සහ ශ්‍රී ලංකා රුපීස් වලින් කොච්චරක් ගියාද කියලා හරි ඕන කමෙන්ට් එකක් දාන්න. මම මේ වගේ ප්‍රයිසස් ටික දාන්න. හරිම ලස්සනයි එක. මේ හරිම අඩුයි. ඒක ඩිරාම් මට උනේ ඩිරාම් 19ක් හෝ 20ක් ඔය වගේ ගානක් තමයි උනේ. කොහොමද 30ට අඩුයි. ඩිරාම් 30ට අඩුයි. මේකත් මට ඩිරාම් 19ක් වගේ උනේ මේ ෆ්‍රොක් එකත්. ඒකත් මාර ලස්සනයි. මේ ටයිට් ෆ්‍රොක් එකක්. මාර ලස්සනයි එක. මේක නිකන් පාටි ෆ්‍රොක් එකක් වගේ. හරිම ලස්සනයි. ඔයාලට ඕන මේ ඔක්කොගෙම මම ප්‍රයිස් දාන්නම්. මේ අනික මේකේ මැටීරියල් එකත් හරිම කම්ෆර්ටබල් සහ ක්වොලිටි. මට වැරදිලා වැටුණු ඕඩර් එකකුත් තියෙනවා. ඒ කියන්නේ මේ මම හිතලා ඒක දැම්මේ නෑ. මගේ අතින් වැටුණා ඒක. ඒ ඕඩර් එක. මේක නම් මම ගත්ත ස්කර්ට් එකක්. ෂෝට් ස්කර්ට් එකක්. මෙතන අර ලෙදර් එක වගේ තියෙනවා. මෙතනින් ඕපන් එකක් තියෙනවා. ඒක ස්කර්ට් එකක්. ටයිට් ස්කර්ට් එකක්. ටොප් එක නම් ලස්සනයි.
තව ඕඩර් කරා මේක මොකක්ද? මේක ගවුමක්. මෙන්න මේ ගවුම. ඒක හරිම ලස්සනයි. හැබැයි ඒක මට ස්මෝල්ද. මේක මට මම මීඩියම් නේ දැම්මේ. ඇඳලම තමයි බලන්න ඕනේ. නෑ ගාන්න තියෙයි හැබැයි. මේක මෙහෙම ඉස්සරහෙන් තියෙන්නේ. මේකේ පිටිපස්සේ ඕපන්. හරිම ලස්සනයි. මං හිතුවට වැඩිය හොඳට තියෙනවා. මෙහෙම තියෙනවා. අපි මේවා try කරලා බලමු. තව ෆ්‍රොක් එකක් තියෙනවා. මේ ඔක්කොම ෆ්‍රොක් තියෙන්නේ මෙන්න මේ විදිහට. ඒ වගේත් මම දාන්නම් මේ නිකන් අර ෂර්ට් ටයිප් ෆ්‍රොක් එකක් තියෙන්නේ. ඒවත් මම දාන්නම්. මේ කොහොමද කියලා ෆොටෝස් මම දාන්නම් ඔයාලට. පස්සේ පැක් කරමු. තව ෆෝන් කේස් එකක් මම දැම්මා. ෆෝන් එකට මේක මට ඕනුනේ අර මේ ඩුබායි බර්ජ් ඛලීෆා එක ඒ ඩුබායි මේ ෆ්ලැග් එක තියෙන එක. ඔකේ වල මට හම්බුනේ මේක. මේකට හිත ගියා. ඉතින් මම මේක ඕඩර් කරා. ඒකත් හරිම ලස්සනයි. අපි දාලා බලමු කොහොමද කියලා ෆෝන් එකට. තව අයිටම්ස් දෙකක් වගේ ඉතුරු. මම අයිටම්ස් 12ක් ඕඩර් කරා. මට අයිටම්ස් 12ටම ගියා ඩිරාම් 298ක්. කියන්නේ ලංකා මුදලින් 27000ක් 26000ක් වගේ පොඩි මුදලක් ගියා. මම ආසයි මේකට. මේක මම බ්ලැක් එක තමයි බැලුවේ. ඊට පස්සේ මම යාළුවා හැමෝම කිව්වා බ්ලැක් එකට වැඩිය මම බ්ලැක් ෆ්‍රොක්ස් ගොඩක් ඕඩර් කරපු නිසා මේ කලර් එක මේ ලස්සනයි කියලා මෙන්න මේක මම ඕඩර් කරා. එකත් හරිම ලස්සනයි. ඇඳලම තමයි ඔයාලට මේවා පෙන්වන්න ඕනේ. හරිම ලස්සනයි. ඒක මම ෆොටෝස් දාන්න. මෙන්න මේක තමයි අන්තිම එක. හැබැයි මේක තමයි මගේ අතින් වැරදිලා මේ ඕඩර් උනේ එක. මම කැන්සල් කරන්න ගියාට හැබැයි ඒක ලස්සනයි. හැබැයි වැඩේ කියන්නේ ඒකේ එන්නකුරක් තියෙනවා. මට එන්නකුරේ කවුරුත් බොයිෆ්‍රෙන්ඩ්ස්ලවත් ඉඳලා නැහැ එන්නකුරේ. ඒ හින්දා මම බැලුවා මේක රිටර්න් කරනවද නැත්නම් මේක කැන්සල් කරනවද එහෙම කියලා. උනත් ඒක ලස්සනයි. මේ ඒ හින්දා මම ඉතින් ඕඩර් එක කැන්සල් කරේ නැහැ. මෙන්න මෙහෙමයි ෆ්‍රොක් එක. මාර ලස්සනයි. ඒක ඇඳහම මේ අත තියෙන්නේ මෙහෙම. මෙතන කොළ එක තියෙනවා. මෙතන එන්න එක තියෙනවා. මෙතන බටන්ස් තියෙනවා. මාර ලස්සනයි. ඒක මේ ෆ්ලෙයර්ඩ් එකක් තියෙනවා. ලස්සනයි ගවුම. ඉතින් ඔයාලට මේ ගැන මොන හරි ඩීටේල්ස් ඕන නම් යටින් කමෙන්ට් එකක් දාන්න. මම ඔක්කොම ඩීටේල්ස් ටික දෙන්නම්. හිතුවට වැඩිය ඇඳුම් ක්වොලිටි අපි ගෙවන මුදලට වර්ත් සාධාරණයි. ක්වොලිටි බඩු ඔක්කොම ක්වොලිටි. මම අයිටම්ස් 12ක් ඕඩර් කරා. 12ම මම හිතුව විදිහටම ක්වොලිටි එකට තියෙනවා. තව ඕඩර්ස් මම දාලා තියෙන ඒවත් එයි.